ඉතින් ආයුබෝවන් සියලු දෙනාටම. ඔයාලා දන්නවද ලෝකයේ වැඩිම පිරිසක් මේ යන්නේ හෘදයාබාධ නිසා කියලා? සාමාන්‍යයෙන් හෘදයාබාධයක් එන්නේ කලින් අනතුරු ඇඟවීමක් කරලා නෙමෙයි කියලා ඔයා හිතනවද? ඒත් ඔයා අද කරන පුංචි වැරදි ටික හෙට දවසේ ලොකු අනතුරක මුල වෙන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවද හෘදයාබාධ වලින් වෙන මරණ 80%ක්ම අපිටම වළක්වා ගන්න පුළුවන් කියලා? එහෙනම් ඔයාගේ ශරීරයෙන් අනතුරු ඇඟවීම එන්න කලින් මුළු ජීවිතයම වෙනස් කරන ඔයාගේ හදවත ජීවිත කාලය පුරාවටම නිරෝගීව තියාගන්න අනුගමනය කළ යුතු පියවර 10ක් ගැන අද වීඩියෝ එකෙන් බලමු. පළමු එක දෙහි වතුර පානය. සෑම දිනකම දවසේ ආරම්භයේදී මද උණුසුම් වතුර වීදුරුවකට දෙහි ගෙඩියක් මිරිකලා පානය කරන්න. දෙහි වල අඩංගු විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක ශරීරයේ විස ඉවත් කිරීමටත් රුධිර නාලවල නම්‍යතාව පවත්වා ගන්නත් උදව් වෙනවා. දෙවෙනි පියවර තමයි විනාඩි 20ක ක්‍රියාශීලී ඇවිදීම. හෘදයේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමට ඇති හොඳම සහ පහසුම ව්‍යායාමය තමයි ක්‍රියාශීලී ඇවිදීම. ඉක්මනින් ඇවිදීමෙන් රුධිර සංසරණය ක්‍රමවත් කරනවා. ඉතින් රුධිර සංසරණය ක්‍රමවත් වෙද්දී හෘදයේ තියෙන පේශි නිරෝගී වෙනවා. තුන්වෙනි පියවර තමයි සීනි සහ ලුණු භාවිතය සීමා කිරීම. අධිකව ලුණු භාවිතය රුධිර පීඩනය වැඩි කරන අතර අධික ලෙස සීනි භාවිතය රුධිර නාල ඉදිවීම සහ අහිතකර මේදය තැන්පත් වීමට මඟ පාදනවා. ඉතින් එදිනෙදා ඔයා ගන්න ආහාර වේල් වලට සීනි සහ ලුණු භාවිතය සීමා කරන්න. හතරවෙනි පියවර තමයි ඔයා ගන්න ආහාර වලට ස්වභාවික කුළුබඩු එක් කිරීම. කොලෙස්ටරෝල් පාලනයට සුදු ලුණු ප්‍රතිදාහනාශකයක් ලෙසත් කහ සහ ඉඟුරු රුධිරය කැටි ගැසීම වළක්වලා හදවත ආරක්ෂා කරන්නත් සමත් වෙනවා. ඒ හින්දා ඔයාගේ ආහාර වේලට ස්වභාවික කුළුබඩු එකතු කරගන්න මතක තියාගන්න. පස්වෙනි පියවර තමයි දුම් වැටි සහ මත්පැන් වලින් වැළකී සිටීම. දුම්පානය රුධිර නාල අවහිර කරන අතරම හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් දුම් සහ මත්පැන් පානයේ වැළකී සිටීම ඔයාගේ ආයුෂ කාලය දීර්ඝ කර ගැනීමට උපකාරී වෙනවා. 6 වෙනි පියවර තමයි පැය 7කට වඩා වැඩි නිින්දක් ලබා ගැනීම. නිින්දේදී ශරීරය සහ හෘදය ස්වයංව අලුත් වැඩියා වෙනවා. නිින්ද අඩු වුණාම ආතති හෝමෝන් එක වැඩි වෙලා හෘද රෝග අවදානම ඉහළ යනවා. ඒ නිසා පැය 7කට වඩා වැඩි නිින්ද ඔයාලට හැදෙන්න තියෙන හදවත් රෝග වලින් වැළකී ඉන්න උපකාරී කරගන්න පුළුවන්. 7 වෙනි පියවර තමයි මානසික ආතතියෙන් වැළකී සිටීම. ගැඹුරු හුස්ම ගැනීම හරි භාවනාවෙන් ඔයාට මනස සැහැල්ලු කරගන්න පුළුවන්. අධික පීඩනය සහ මානසික ආතතියෙන් හදවත් රෝග වැඩි වෙන බව පර්යේෂණ වලින් හෙළිදරව් වෙලා තියෙනවා. ඉතින් භාවනා කිරීම, සැහැල්ලුවෙන් සිටීම, සංගීතයට සවන් දීම, සතුටින් සිටීම වැනි දේවල් වලින් ඔයාගේ මානසික ආතතිය දුරු කරගන්න පුළුවන් වෙනවා. 8 වෙනි පියවර තමයි පළතුරු, එළවලු සහ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම. ශනික ආහාර වෙනුවට තන්තු බහුල ස්වභාවික ආහාර තෝරා ගන්න. මේ ආහාර වලින් ඔයාට පුළුවන් රුධිරයේ තියෙන නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්න. 9 වෙනි පියවර තමයි වෛද්‍ය පරීක්ෂණ කිරීම. ඔයාට පුළුවන් රුධිර පීඩනය, දියවැඩිය සහ කොලෙස්ටරෝල් වලට වෛද්‍ය පරීක්ෂණ කරගන්න. ඉතින් මේ විදිහට වෛද්‍ය පරීක්ෂණ කරලා ඔයාට පුළුවන් පෙර සූදානමකින් සිටින්න. 10 වෙනි පියවර තමයි ශරීරයෙන් පෙන්눔 කරන ලක්ෂණ වලට වැඩි අවධානමක් දීම. ඔයාට ඔයාගේ ශරීරයේ හදිස්සියේ ඇතිවන පපුවේ තද ගතිය, නැත්නම් පපුවේ වේදනාව, අධික ලෙස දහදිය දැමීම, හුස්ම ගැනීමේ අපහසුතා, වම් අත දිගේ ඇතිවන වේදනා, බිම ඉඳගෙන සිට නැගිටීමේදී ඇතිවන ක්ලාන්තය වැනි අපහසුතා දැනෙනවා නම් වහාම වෛද්‍ය පරීක්ෂණ කරගන්න වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ හෘදයාබාධයක් ඇති වෙන්න පෙර ඔයාටම එයින් බේරීමට අනුගමනය කරන්න පුළුවන් පියවර 10ක් ගැන. ඉතින් ඔයාට තවත් අදහස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක තියෙන්නේ ඔයාලා වෙනුවෙන්. ඉතින් හැමෝටම දැනගන්න ඔයා දන්නා දේත් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.